ඔන්න මේ කතාව කිව්වේ මල්ලි කෙනෙක්. මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මේගොල්ලන්ගේ තාත්තා රට ගිහින් තියෙනවා. මේගොල්ලෝ ඊට පස්සේ බදුල්ල පැත්තේ ගෙදරක කුලියට තමයි ඉඳලා තියෙන්නේ. මෙයාට මෙයා බල්ලෙක්ගෙම හුරතලයට ඇති කරලා තියෙනවා. එක දවසක් රෑ නිදාගෙන ඉද්දි මෙයා කාමරේ ජනේලේ ඇරලලු නිදාගන්නේ. ජනේලෙන් එළිය තමයි බල්ලා ඉන්නේ. එතකොට මේ බල්ලව පේනවා මෙයාට. ඊට පස්සේ මෙයා කොහොම හරි නිදාගෙන ඉද්දි මේ බල්ලා හයියෙන් බුරන්න ගත්තලු 12ට 12මාරට රෑ එකට වගේ බල්ලා හයියෙන් බුරන්න ගත්තලු. ඊට පස්සේ මෙයා නැගිලා ජනේලෙන් එළිය බැලුවාම මෙයා දැකලා තියෙනවා මේගොල්ලන්ගේ සීයා මේ බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කිසිම තරහකුත් නැලු මූණේ හිනාවකුත් නැලු නිකම්ම මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. සීයා ඔයිට අවුරුද්දකට අවුරුදු දෙකකට විතර කලින් නැති වුණා කියලා කිව්වා. එතකොට මෙයා ඕක දැකලා මෙයා ඒත් හිතලා තියෙන මේ හීනයක් වෙන්නේ නැති කියලා මෙයා ආයෙ නිදාගෙන. ඊට පස්සේ මෙයා ආයෙ අර විදිහටම බල්ල බුරන්න හැරිලා ඊට පස්සේ මෙයා හැරිලා බලනකොට මේ සීයා ඉන්නවලු අර විදිහටම ජනේලෙන් එහා පැත්තේ එළියේ ඉඳන් සීයා මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සේ මෙයා ඊට පස්සේ ඕක අම්මත් එකත් කියලා තියෙනවා. ඊට පස්සේ තව දවසක් කොහොම හරි අම්මයි මෙයා ටවුන් එකට ගිහින් දෙනවා. එදා අම්මා මේ ඌරු මස් හදලා තියෙනවා ගෙදර. ඊට පස්සේ අම්මයි මෙයා යන්න කලින් ගෙදර පිරිත් දාලා තමයි ගිහින් තියෙන්නේ. බල්ලා ඉඳලා තියෙනෙත් එළියේ. ඊට පස්සේ මෙයාලා ගිහින් එනකොට පිරිතුත් ඕෆ් වෙලාලු නිකන් ලිප පෙරලලා දාලාලු නිකන් ඔක්කොම බඩු ඇදලා වගේලු. ඒ කියන්නේ මේ හරිම අමුතු විදිහට. ඊට පස්සේ මේ බල්ලට ඇතුළට එන්න විදිහකුත් නැලු. බල්ලා එළියලු හිටියේ. ඊට පස්සේ මේකත් ඉතින් මේගොල්ලෝ ටිකක් බය වෙලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ යාළුවෙක්ගේ සීයා කෙනෙක් ඇවිල්ලා තියෙනවා මේගොල්ලන්ගේ ගෙදරට. ඒ සීයා ඇවිල්ලා මේ ඔය යంత్ర මන්ත්‍ර ඔය කට්ටඩි වැඩ එහෙම කරන එක්කෙනෙක්. ඊට පස්සේ මේ ඒ සීයා ගෙදරට ආවට පස්සේ මේ කොහොම හරි මේ ගෙදරට ඇවිල්ලා මේ අම්මා ඊට පස්සේ ඒ සීයා ගෙදරට ආවට පස්සේ අම්මා කියලා එයාගේ බෙල්ලේ පැත්තක් රිදෙනවා හරි ඔහොම මොකක් හරි එකක් අම්මා කියලා දෙනවා. ඊට පස්සේ අර සීයා ගේ ඇතුළට ඇවිල්ලා මේගොල්ලන්ගේ ගෙදර ඇවිදලා ඔක්කොම මේවා කරලා බලනකොට අම්මා එකපාරට කාන්තේ දාලා වැහලා තියෙනවා. ඊපස්සේ අර සීයා මොන හරි මතුරලා ඊපස්සේ අම්මට සීයා ආවට පස්සේ අර සීයා කියලා තියෙනවා මේගොල්ලන් මේගොල්ලන්ගේ නැති වුණ සීයව මේ අම්මට බන්ධනයක් වගේ එකක් කරලා තියෙනවයි කියලා. ඊට පස්සේ සීයා මොන හරි මතුරලා මේ මොකක් හරි ආරක්ෂාවක් කරලා තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. ඊට ආපහු දවස් දෙකකට පස්සේ දැන් මේගොල්ලෝ හැමදාම ගෙදර පිරිත් දානවලු මේ බයත් හින්දා. ඊට දවස් දෙකකට විතර පස්සේ හවස අම්මා මේ පුටුවේ හාන්සි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. එකපාරට අම්මා නැගිටලා එයාගේ දකුණු අත ඇඹරුවලු. ඒ අඹරනවත් එක්කම ගෙදර කරන්ට් එක ගිහිල්ලා තියෙනවා. ඒකට මෙයා ගොඩක් බය වෙලා තියෙනවා. එදා මාරම විදියට බය වුණායි කියලා කිව්වා. ඊට පස්සේ මේගොල්ලන් කවුරු හරි මේ යාළුවෙක් පන්සලක් කියලා දෙනවා මේගොල්ලන්ට ඒ පන්සලට යන්නයි කියලා. ඊට පස්සේ අම්මව එක්කගෙන තමයි පන්සලට ගිහින් තියෙන්නේ. අම්මට පන්සලට යන්නම බෑලු. ඒ කියන්නේ එහෙනම් අමාරුයි වගේ යාගේ ඇඟටත් අමාරුයි ඔක්කොම මේ වෙලා. ඊට පස්සේ දැන් පන්සලට කොහොම හරි එක්කගෙන ගිහිල්ලා ඒත් හාමුදුරුවෝ ගාවට යන්න බෑලු. ඊට පස්සේ හාමුදුරුවෝ නිකන් සැරෙන් වගේ කියලා එන්න කියලා ඊට පස්සේ තමයි මේ අම්මව හාමුදුරුවෝ ගාවට එක්කන් ගිහින් තියෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ බලලා කියලා තියෙනවා මේගොල්ලන්ගේ නැති වුණ සීයාව තමයි මේ අම්මට බන්ධනය කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ ඒගොල්ලන්ගෙම නෑදෑ වෙන කවුරු හරි තමයි ඒක කරලා තියෙන්නේ කියලා හාමුදුරුවෝ බලලා කියලා දෙනවා. ඊට පස්සේ මොන හරි මේ පිළිවෙත් මොන හරි ඒකට කරන්න ඇති. ඊට පස්සේ තමයි ඒක හරි ගියා කියලා කිව්වේ. ඕක තමයි කතාව. ළඟම ඉන්න කට්ටියගෙම තමයි අපි පරිස්සම් වෙන්නත් ඕනේ. ඒගොල්ලන්ගෙම නෑදෑ කවුරු හරි තමයි ඒගොල්ලන්ට ඒ වැඩේ කරලා තියෙන්නේ ඉතින්. මම මේකේ chat එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්.